හෙලෝ ගයිස් ඔයාලා හැමෝම ස්ටඩි විත් හරි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ A level ගොඩ දාන්න පුළුවන් සුපිරිම ස්ටඩි ටිප්ස් 3ක් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. පළවෙනි ස්ටඩි ටිප් එක තමා ඔයාලට විෂයන් 3ටම අදාළ සිලබස් එක ලියා ගන්න එක. ඔය විදිහට මම මුලින්ම BS සිලබස් එක ලියා ගත්තා. එතකොට මම ඔය රෝස පාටින් highlight කරලා තියෙන්නේ මට අමාරුම පාඩම් ටික. මට පාඩම් ගන්න අමාරුම ටික තමයි මම ඔය highlight කරලා තියෙන්නේ. එතකොට ඔය විදිහට ඔයා පාඩම් කරන තැන ඒ අදාළ පාඩමත් එක්ක දිනේ ලියා ගන්න ඕනේ. එතකොට මම econ සිලබස් එකත් ඔය විදිහටම ලියාගෙන අදාළ දිනේ මාක් කරගත්තා පාඩම ඉස්සරහින්. ඊළඟට accounting syllabus එකත් ලියාගෙන තියෙනවා. මට මේ වීඩියෝ එක එඩිට් කරනකොට චුට්ටක් පරක්කු වුණා. ඒ නිසා තමයි ඔය ඔතන කොටු ටික අඩුවෙන් පිරවිලා වගේ තියෙන්නේ. මම මේ ප්ලෑන් එක පටන් ගත්තේ මාර්තු මාසේ වගේ ඉඳන්. ඉතින් ඔයාලත් ওই විදිහට මුලින්ම ස්ටඩි ටිප් 1 එකේ විදිහට සිලබස් එක මුලින්ම ලියා ගන්න ඕනේ. දෙවෙනි ස්ටඩි ටිප් එක තමා ගයිස් කොරියන් ස්ටඩි ප්ලෑන් එක. ඉතින් ඔයාලා ගොඩක් අය මේ කොරියන් ස්ටඩි ප්ලෑන් එක ගැන දන්නවා ඇති. ඔය මං කලින් පාඩම් කරපු විදිහ මම හිතන පැය 10ක් පාඩම් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා. මම මුලින්ම පරණ පොතක් තමයි මේකට පාවිච්චි කරන්නේ. මුලින්ම හරහට රූල් 3ක් වෙන විදිහට මුලින්ම ගහ ගන්නවා. ඊට පස්සේ මං අනිත් පැත්තටත් හරහට රූල් 2ක් වෙන විදිහට ගහ ගන්නවා. तू पास है मेरे पास කොටු 6ක් හරහට එන විදිහට තමා ඇද ගන්න ඕනේ. පහලට නම් කැමති කොටු ගානක් ඇද ගන්න පුළුවන්. එතකොට එක කොටුවක් කියන්නේ විනාඩි 10ක්. එතකොට 10 වැඩි කිරීම 6 කියන්නේ විනාඩි 60යි. ඒ කියන්නේ හරියටම එක කොලම් එකකින් පැයක් වෙන විදිහට තමා ඇද ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී මම දැන් හරහට කොටු 6ක් වෙන් කරගන්න එක තමයි මෙතනදී කරන්නේ. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे ඉතින් ওই විදිහට ඔයාලට පේනවා ඇති. පහළට ඔයාලට කැමති ගානක් කොටු ගානක් වෙන් කරගන්න පුළුවන්. හරහට කොහොම හරි කොටු 6ක් වෙන විදිහට තමයි මං ඇදගෙන තියෙන්නේ. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास ඊළඟට මම එහා පැත්තෙන් ඔය වෙන් කරලා අදින්නේ to do list එක ලියා ගන්න පුළුවන් වෙන විදිහට. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे ඊට පස්සේ මම ඩේට් එක කියලා පළවෙනි තීරුවේ අර ඇඳ තීරුව ලියනවා. ඊට පස්සේ මම කමෙන්ට් කියලා ලිව්වා. ඊට පස්සේ ඔය එහා පැත්තෙන් ලියනවා total time කියලා. ඒ කියන්නේ පාඩම් කරපු මුළු පැය ගාන තමයි එතනින් මාක් වෙන්නේ. එතකොට තව දෙයක් කියන්න ඕන. ඔය කමෙන්ට් කියන තැන ලියන්න ඕනේ ඔයා මොටිවේට් වෙන වචනයක්. ඒ කියන්නේ ඔයා මොකක් හරි දැක්ක ගමන් මොටිවේට් වෙනවනේ ඒ වචනයක් ඔයා එතන කමෙන්ට් කියන තැනින් ලියා ගන්න ඕනේ. ඊළඟට මම කරන්නේ මම
උදේ ඇහැරුණේ නම් 7ට විතර. ඉතින් මං ඔය 8 කියලා වෙලාව දාගෙන මම උදේ 8 ඉඳන් අද රෑ 11 වෙනකම් පාඩම් කරනවා කියලා හිතාගෙන මම ওই විදිහට 8 ඉඳන් 11 වෙනකම් පැයෙන් පැයට වෙලාවල් ටික දාගත්තා. ඊට පස්සේ ඔයාලට ඔය එහා පැත්තේ to do list කොටසේ ඔයාලගේ to do list එක ලියාගන්න. තුන්වෙනි ස්ටඩි ටිප් එක තමයි ඔයා පාඩම් කරපු පැය ගාන නැවත ඔයා මොටිවේට් වෙන විදිහට මෙතන හදාගන්න එක. මෙතනදී මම මුලින්ම කරනවා මම එළවලු විභාගෙට දින 120ක් කියලා හිතලා තමයි ඔතන හැදුවේ. ඔයාලා දින 90ක් කියලා හිතාගන්න. මොකද දැන් දින 90යි තියෙන්නේ. මට මේක අප්ලෝඩ් කරන්න ටිකක් පරක් වුණා. ඒකයි දින 90ක් කියලා හිතාගෙන ඔයාලා හරහට කොටු 10ක් වෙන විදිහට පහළට කොටු 9ක් වෙන විදිහට කොහොම හරි දින 90ක් වෙන විදිහට කොටු ටික ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අද දිනේ දාලා අද දිනේ ඉඳන් විභාගයේ එළවලු එක්සෑම් එක අගෝස්තු 10නේ. මම එතකොට අගෝස්තු 10 වෙනකන් දින ටික ওই විදිහටම දාගන්නවා. ඊට පස්සේ මම පාට ටිකක් වෙන් කරගන්නවා. මම පාඩම් කරපු පැය ගාන වෙන් කරගන්න ඕන හින්දා රෝස පාට, නිල් පාට, තද කොළ පාට, ලා කොළ පාට විදිහට මම ওই විදිහට පාටවල් වෙන් කරගන්නවා. ඊට පස්සේ රෝස පාටකින් පැය 10ක් වෙන විදිහට, කොළ පාටකින් පැය 8ක් වෙන විදිහට, ඊට පස්සේ නිල් එකෙන් පැය 7ක් වෙන විදිහට, තද කොළයකින් පැය 5ක් වෙන විදිහට තමයි මම ඔය විදිහට පැය ගාන වෙන් කරගත්තේ. ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ අද දවසේ පාඩම් කරේ පැය 10යි කියලා. එතකොට ඔයාට පුළුවන් පැය 10යි කියලා රෝස පාටකින් මාක් කරගන්න. එතකොට මම ඔය තැවිලි පාටකින් ආයෙත් පැය 12ක් කියලා මාක් කරගත්තා. ඉතින් ස්ටඩි ටිප් 1 එකේ විදිහට ඔයාලා ওই විදිහට සිලබස් එක ලියාගත්තම ඔයාලට දැනගන්න පුළුවන් පාඩම් කරන්න පුළුවන් ලේසි පාඩම් මොනවාද, පාඩම් කරන්න පුළුවන් අමාරුම පාඩම් මොනවාද කියන එක. ඒ වගේම ඔතන ඔයාලගේ ටාගට් එක වෙන්න ඕනේ ඔය කොටු දින වලින්ම පුරවන එක. ස්ටඩි ටිප් 2කට විදිහට කොරියන් ස්ටඩි ප්ලෑන් එකෙන් ඔයාලට පාඩම් කරපු මුළු පැය ගාන හොයාගන්න පුළුවන්. එතකොට දැන් මයිලර්වට හරියටම මාස 3යි තියෙන්නේ. ඒ කියන්නේ දින 90ක් වගේ කාලයක්. ඉතින් මේ මාස 3 ඔයාලා පැය 5ක් නෙමෙයි දැන් නම් පැය 10ක් 12ක්වත් පාඩම් කරන්න ඕනේ. එතකොට පැය 10ක් ඔයා අද පාඩම් කරා නම් හෙට තව පැයක් වැඩි කරගන්න පුළුවන් වෙන විදිහට මේ කොරියන් ස්ටඩි ප්ලෑන් එක වැදගත් වෙනවා. ඔය මං හදාගත්තු ප්ලෑන් එක ඔය තුන්වෙනි ස්ටඩි ටිප් එකට අනුව තියෙන ප්ලෑන් එක. ඉතින් මම ඔය ප්ලෑන් එක පටන් ගත්තේ අගෝස්තු ගිය අවුරුද්දේ කියන්නේ 2025 අගෝස්තු මුල ඉඳන්. එතකොට මං ඒ කාලේ නම් වැඩ කළේ පැය 5යි උපරිම පැය 2යි ඒ වගේ. ඒ වුණාට දැන් එහෙම බෑ. දැන් විභාගේ ලඟ වෙන හින්දා පැය 10 12 පාඩම් කරන වෙලාවල් තියෙනවා. ඒ හින්දා ඔයාලත් ඔය විදිහට මාක් කරගෙන විදිහට පාට වලින් මාක් කරගන්න එකෙන් වෙන්නේ ඔයාලව තව මොටිවේට් වෙනවා. මම අද පැය 10ක් පාඩම් කරා නම් හෙට පැය 11ක් පාඩම් කරන්න ඕනේ කියන එක. එතකොට ඔයාලගේ ටාගට් එක වෙන්න ඕනේ පැය 10, පැය 12 මාක් කරපු තැබිලි පාට, රෝස පාට වලින් ඔය කොටු ටික පිරවෙන එක. ඉතින් ඔයාලත් ඔය ස්ටඩි ටිප්ස් 3ම අනුගමනය කරන්න කියලා මම මතක් කරනවා. මං හිතනවා අද මම මේ ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් කියලා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. goodbye.